45 වසරක් පුරාවට තථාගතයන් වහන්සේ දවසකට පැය 2ක් විතරක් සැතපී අඛණ්ඩව දන් දුන් දානේ එකම එක පුරුකක් හරි වෙන්න ලැබෙනවා කියලා කියන්නේ. ඒක වාසනාවක් නෙමෙයිද? මේ අද අපි දෙන දානේ ආරම්භ කළේ ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ඇසලපුර 15ක් පුන් පොහෝ දිනයක බරණැස ඉසිපතන වන මිගදායේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරමින් මේ මනුලොවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන්ට මාර්ගඵල උපදවමින් ගණන් කරන්න බැරි කෙල කෝටි ගණන් දෙවි දේවතාවුන්ට මාර්ගඵල උපදවමින් එදා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් ධර්ම දාණය පටන් ගත්තා. බුදුරජාණෝ ධර්මයේ දන් දුන්නා. එදා භාග්‍යතුන් වහන්සේ පටන් ගත්ත දන් වැට අදටත් තියෙනවනේ. එදා බුදුරජාණන් වහන්සේ පටන් ගත්ත දන් වැට අදටත් තියෙනවා. ධර්ම දානය ලොවට හඳුන්වා දුන් බුදුරජාණන් වහන්සේම වදාලා සබ්බ දානං මේ ලොවේ සියලු දානයෝ පරදවා ධම්ම දානං ජනාති ධර්ම දානයම දිනන්නේය කියලා වදාලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ ධර්ම දානයක් පවා කරන්න අනිත් අයට පේන්නත් එක්ක ලස්සනට කරන්න.